හෙට දැන් කතානායකතුමා හෙට අපිට නිවාඩු දෙන්න ඕන හරිනම් පාර්ලිමේන්තුව. මොකද හෙට උදේ 8 ඉඳන් 8:05 වෙනකන් සංගණනය තියෙනවා. රිලා වඳුරු සංගණනයට අපි යන්න ඕනේ. නැත්නම් අපි මේ 225 එකතු කරලා දායි ඒ ගානට එකතු කරන්න කියයි. හරිනම් අපි මේ රටේ මෙච්චර වියදම් කරලා සංගණනයක් කරලා අපේ වතු වල අපේ ගෙවත්තේ අපේ ඉඩම් වල අපි එතකොට අපේව කවුද ගණන් කරන්නේ? අපේ 225 ඒවා කවුද ගණන් කරන්නේ? ඒක නිසා හරිනම් නිවාඩු දෙන්න ඕන. නිවාඩු දෙන්න ඕන හරිනම් අපිටත් හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. කමක් නැහැ. ගණන් කරලා හරි. දැන් ඔබතුමා මට මතකයි ඔබතුමා මේ අමාත්‍යාංශේ බාර ගන්නකොට මාධ්‍යයේ යෝජනාවක් ගෙනාවා. මාධ්‍යයේදී කිව්වා ඔබතුමා ඒ යෝජනාව යට ගියා උඩ ආවේ නැහැ. අපිත් බලාගෙන හිටියා ඔබතුමාගේ යෝජනාව ක්‍රියාත්මක වෙයිද කියලා. ඔබතුමා කිව්වා ලොකු ඉඩමක් අරන් ගෑනු රිලව් වෙනම පිරිමි රිලව් වෙනම දාලා මොකද්ද මගුලක් කරනවා කියලා. හැබැයි ඒක තාම ඔබතුමාට ගෑනු රිලව්යි පිරිමි රිලව්යි ගෑනු වඳුරෝයි පිරිමි වඳුරෝයි දාලා මොකක්වත් තාම පටන් ගත්තේ නැහැ. ඒක ගැන අපි බලාපොරොත්තු වෙමින් හිටියා ඔබතුමාගේ ගෑනු රිලව් පිරිමි රිලව් නැත්තම් ගෑනු වඳුරෝ රිලව් ගෙනල්ලා මොකක් හරි වැඩපිළිවෙලක් අදයි කියලා. ඒකත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා.